ඔන්න අද මම රාගම තේවත්ත පල්ලිය බලන්න තමයි යන්නේ. තනියම නන් නෙවෙයි ආවේ. මාත් එක්ක තව කට්ටියකුත් ආවා. vlog එක මැදදී මම පෙන්නන්නම්කෝ ඒ කවුද කියලාත්. ඔයා රාගම රේල්වේ ස්ටේෂන් එක ගාව ඉඳලා එන කෙනෙක් නම් ඔයාට එතනම බස් එකක් අරගෙන තේවත්ත පල්ලිය ගාවින්ම බහින්නත් පුළුවන්. එතන ඉඳන් කිලෝමීටර් 2ක් වගේ දුරක් තියෙන්නේ. මේ ඉන්නේ අද මම මේ ගමන ආපු අය. අපේ අකිගේ නර්සිං ස්කූල් එකේ යාළුවෝ ටිකක් එක්ක තමයි අද මම මෙහෙ ආවේ. මෙතනින්ම අපි ඉටිපන්දන් අරගෙන දැන් පල්ලිය ඇතුළට යන්න තමයි යන්නේ. අපේ අක්කිට කියලා මගේ සුපුරුදු වීඩියෝ ක්ලිප් එකක් ඉතින් මම ගත්තා. ඉතින් මේ රාගම තියෙන ජාතික බැසිලිකාව ජීන් මාරි මැසන් කියන අගරදගුරුතුමා දෙවන ලෝක යුද්ධයෙන් ලංකාව ආරක්ෂා කළ දෙන්න කියලා සිදු කරන ලද භාරයක් හේතුවෙන් තමයි මෙහෙම බැසිලිකාවක් ඉදිකිරීමට අදහස් ඇති වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ තියෙන එකම ජාතික බැසිලිකාව වගේම ප්‍රමාණික විශාලතම දේවස්ථානය වෙන්නේ රාගම තියෙන මේ තේවත්ත ජාතික බැසිලිකාව. 1950 පෙබරවාරි 4 බැසිලිකාව සඳහා මුල්ගල තියලා තියෙනවා වගේම 1974 දී එහි ඉදිකිරීම් කටයුතු අවසන් කරලා තියෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ අපි කරේ පල්ලියට එද්දිම අපි ඉටිපන්දම් ගත්ත ඔයාලට මතක ඇතිනේ ඒ ටික මෙන්න මෙතන පත්තු කරා. මෙතන පොඩි කැන්ටින් එකකුත් තියෙනවා. ඉතින් පොඩි බඩගින්නක් ආවොත් ඔයාලට මෙතනින් මොනවා හරි කන්න ගන්නත් පුළුවන්. ඉතින් දැන් අපි ආයෙත් මේ පල්ලිය ඇතුලේ ටිකක් ඇවිදලා බලන්න තමයි යන්නේ. අපේ අක්කිලාගේ ෆොටෝ ෂූට් එක දැන් පටන් අරන් තියෙන්නේ. ඉතින් යාලා ෆොටෝස් ගන්නකම් මම ටිකක් වටපිටාව බැලුවා. මෙතනට එන ඕනම කෙනෙකුට මුලින්ම දැනෙන්නේ කොළපාට ලෝකයක අතරමං වුණා වගේ. ඒ විතරක් නෙවෙයි හිතට ලොකු නිදහසකුත් දැනෙනවා. අපි ඉතින් ඇවිදලා යන්න හදද්දිම වගේ අපිට පුංචි යාළුවෙකුත් හම්බුණා. ඉතින් එයාවත් පොඩ්ඩක් හොරතල් කරලා අපි මේ යන්න තමයි යන්නේ. ඔන්නෝම තමයි ඉතින් අපි රාගම තේවත්ත පල්ලිය බලන්න ගියේ. ඊට පස්සේ අපි කරේ ආපහු රාගම ටවුන් එකට ඇවිල්ලා බින්චුන්න ආපු එක. මම ඉතින් කරේ අපේ අක්කා අරන් දුන්න අයිස්ක්‍රීම් එක හොර ගෙඩිය වගේ කාපු එක. එහෙනම් ඉතින් අපි ආයෙමත් vlog එකකින් හම්බෙමු. බයි.